විජේ රූපානි ගුජරාට් වල හිටපු මුඛ්‍යමන්ත්‍රී තමන්ගේ දුවව හම්බ වෙන්න ලන්ඩන් වලට යන ගමන් තමයි හිටියේ. ඛුෂ්බු රාජ්පුරෝහි මේ අවුරුද්දේම ජනවාරි මාසයේ මාන්ෆුල් සිං සමග විවාහ වුණා. ඉතින් මාන්ෆුල් සිං ලන්ඩන් වල ඉගෙන ගන්න හන්දා විවාහයෙන් පස්සේ පළවෙනි වතාවට ඛුෂ්බු තමන්ගේ මහත්යාව හම්බ වෙන්න ලන්ඩන් වල යන ගමන් තමයි හිටියේ. ડોક્ટર કોમી વ્યાસ උදයපුර වල හිටිය ප්‍රසිද්ධ ડોක්ටර් කෙනෙක්. ඉතින් මෙයා තමන්ගේ පුංචි පවුලත් එක්ක සදහටම ලන්ඩන් වලට ශිෆ්ට් වීමේ අදහසින් තමයි යන ගමන් හිටියේ. ඉතින් මේ කියපු නම් තුනත් ඇතුළු ඔක්කොම 240 දෙනෙක් සමග එයාර් ඉන්දියා සමාගමට අයිති ෆ්ලයිට් නම්බර් AI171 කියන ෆ්ලයිට් එකට හැමෝම බෝඩින් වුණා ලන්ඩන් වලට පිටත් වීම සඳහා. ඒ අතරේ ෆ්ලයිට් එකට බෝඩින් වුණාට පස්සේ ගොඩ දෙනෙක් තමන්ගේ ගෙවල් වලට මැසේජ් කරන්නට ඇති අපි ෆ්ලයිට් එකට බෝඩින් වුණයි කියලා. ඒ අතරේ තවත් සමහර අය තමන්ගේ යාළුවන්ට ඒත් එක්කම ගෙදර අයට සෙල්ෆිය පවා ගහලා යවන්නට ඇති. ඒත් එක්කම තවත් සමහර අය මේ විදිහටත් කියලා ඇති දැන් ලන්ඩන් වලට ගියාම ලෑන්ඩින් කරාට පස්සේ මැසේජ් කරමුයි කියලා. ඒත් එයාලාගේ පවුලේ අය ඒත් එක්කම යාළුවෝ මේ හැම කෙනෙක්ම නැවතත් මැසේජ් එනකම් බලාගෙන හිටියත් ඒ මැසේජ් එක නැවතත් කවදාකවත් ආවේ නැහැ. ඉතින් මේ ෆ්ලයිට් එකේ ගමන් කරපු පැසෙන්ජර් සංඛ්‍යාව ඔක්කොම 242ක්. ඒ අතරේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙක් ඒත් එක්කම පෘතුගාල් ජාතිකයන් 7 දෙනෙක් සහ කැනඩියන් ජාතික එක්කෙනෙක්. ඉතින් මේ 61 දෙනාම විදේශීය ජාතිකයන් හැටියට ගමන් කරවුවාගේම දේශීය ජාතිකයන් හැටියට ඒ කියන්නේ ඉන්දියන් ජාතිකයන් ක්‍රූ මෙම්බර් හැටියට 12 දෙනෙක් වගේම පැසෙන්ජර් හැටියට 169 දෙනෙක්. ඉතින් මේ ඔක්කොම ඉන්දියන් ජාතිකයන් 181 දෙනෙක් තමයි මේ ෆ්ලයිට් එකේ ගමන් කරේ. ඉතින් මුලින් මේ වගේ ආරංචියකුත් තව ෆ්ලයිට් ක්‍රෑෂ් එකේ හිටපු කිසිම කෙනෙක්ගේ ජීවිත බේරුනේ නැහැ. හැම කෙනෙක්ම මැරුණයි කියලා. ඒ බ්‍රිතාන්‍ය ජාතික කෙනෙක් විශ්වාස් රමේෂ් කුමාර කියන පුද්ගලයා තමන්ගේ වාසනාවෙන් හෝ වේවා තමන්ගේ ජීවිත බේරගත්තා. ඉතින් අද මම මෙතනින් සමුගන්නවා මේකෙම දෙවෙනි කොටසෙන් අපි හම්බ වෙමු. එතකොට සාකච්ඡා කරමු ඇත්තටම මේ ගුවන් යානයට සිද්ධ වුණේ මොකක්ද කියලා.